එහෙම ලෝකයක්ම කියද්දි අපිට බෑ ඔයගොල්ලෝ පොඩි වැඩි ඔයගොල්ලෝට තාම එතනට එන්න බෑ කියද්දි කොහොමද ඒ වගේ අදිෂ්ඨානයක් ඇති කරගන්නේ? පිට රටකට ගියාම අපේ යට තියෙන හැකියාව හුඟක් රටවල් වල ඉන්න මිනිස්සුන්ට ඒ හැකියාව නැහැ කියලා. තියෙන්න ඕනේ ආත්ම විශ්වාසයක්. ඉතින් මං හිතන්නේ ඒක ඇති කරොත් මං හිතන්නේ ගිනියුමට වඩා හුඟක් වටිනවා. මගේ තාත්තා මට දුන්න අවවාදයක් තමයි කවදාවත් බය වෙන්න එපා කියලා ෆේල් වෙනවට. ඉතින් fear of failure තමයි හුඟක් වෙලාවට මිනිස්සුන්ව පස්සට අදින්නේ. එහෙම කොහොමද ආයේ වැටුණු තැනකින් ආයේ නැගිටින්නේ කොහොමද? හැම එක්කෙනාගේම තියෙන හැකියාව අයිඩෙන්ටිෆයි කරලා එයාට දුන්නා නම් ફોකස් කරලා ඒක කරන්න කියලා මං හිතන්නේ දියුණුවට ඉතාමත්ම අවශ්‍ය දේ ඒක තමයි. Opportunities don't come every day, so you must go and make use of this opportunity. ඉන්දියාව වගේ රටක් ඒ වගේ එකමුතු වෙනවා නම් මං හිතන්නේ ලංකාවේ ඉන්න මිලියන 20කට ඇයි ඔච්චර අමාරු කියලා. අපේ ශ්‍රී ලංකාවට එක් වූ අනන්‍යතාවයක් තිබෙනවා. නැතිනම් අපි තවමත් ජාති ආගම් ප්‍රදේශ වශයෙන් වෙන් වෙලා පැහැදිලි දර්ශනයක් නැති රටක් හැටියට තවමත් දුක් විඳිනවාද? එතනින් වෙන් වෙන්නට නම් අපිට අවශ්‍යයි පැහැදිලි ලාංකික ශ්‍රී ලාංකීය අනන්‍යතාවයක්. අයිබෝන් ඔබ සියලු දෙනාම ඉතාමත්ම ආදරෙන් ගෞරවයෙන් මගේ රට සංවාදයට යලිත් පිළිගන්නවා. මේ සාකච්ඡාව තුළින් අපි උත්සාහ කරන්නේ ශ්‍රී ලාංකික අනන්‍යතාවය එක් වූ ලාංකික අනන්‍යතාවයක් අපිට තිබෙනවද? ඒ කරා ගමන් කරන්නේ කෙලෙසද? ඒ විතරක් නෙමෙයි ලෝපුරා අපි සම්කිසි සාර්ථකත්වයක් අත්දැක රටවල් ගැන අධ්‍යයනය කරන අවස්ථාවේදී අපි දකිනවා ඔවුන්ට එක් වූ අනන්‍යතාවයක් තිබුණා. රටක් හැටියට ඒක ගමනක් දිශානතියකට යන්නට උන්ට හැකි වුණ නිසා ප්‍රතිඵල ලබන්නට පුළුවන් වුණා. ඉතින් එම නිසා අපිත් ශ්‍රී ලංකාවේ අනන්‍යතාවය කුමක්ද? එක් වූ කටයුතු කරන්නේ කෙලෙසද කියන එවන් ප්‍රශ්න අපි නිතරම මේ සංවාදයේදී අපි කතා කරනවා. අද මා කුඩා කාලේ සිට අපි බොහෝ දෙනෙක් කුඩා කාලේ සිට අපේ ශ්‍රී ලාංකික අනන්‍යතාවයක් ඇති වෙන්න අපිට ලංකාව ගැන පුදුම ආඩම්බරයක් ඇති වෙන්න විශිෂ්ට මෙහෙවරක් කරපු ලෝකශූර ක්‍රිකට් කණ්ඩායමේ අතිදක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් අද අප සමග සිටිනවා. එතුමා ක්‍රිකට් විතරක් නෙමෙයි ශ්‍රී ලංකාවේ විවිධ ක්ෂේත්‍රයන් වල ව්‍යාපාර ක්ෂේත්‍රයේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පරිපාලන ක්ෂේත්‍රයේ හැම අංශයකින්ම ශ්‍රී ලංකාවට මහඟු සේවයක් කරලා අපට අපේ රට ගැන ආඩම්බරයක් ඇති කරන්න දායක වුණු අරවින්ද ඩි සිල්වා මහත්මයා අද මැදිරියේ අප සමග. ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ඩි සිල්වා 1996 ලෝකුස්ලාන මහා තරගයේදී නොදැවී ලකුණු 107ක් රැස් කළ අතර එම තීරණාත්මක තරගයේදී ප්‍රතිවාදී කණ්ඩායම හමුවේ කඩලු 3ක් දබා ගනිමින් ඓතිහාසික දක්ෂතාවයක් ප්‍රදර්ශනය කළේය. එසේම එම අවසාන මහා තරගයේ වීරයා සම්මානය දිනා ගැනීමට මේ විශිෂ්ට ක්‍රීඩකයා සමත් විය. ලෝක සූරයෙන් වුණු ඒ 96 කණ්ඩායමේ ඉතාමත්ම වැදගත් මෙහෙවරක් අර්ධවසාන තරගයේත් අවසාන තරගයේත් තරගාවලිය පුරාවට දක්වමින් ඒ ජයග්‍රහණය සනිටුවන් කිරීමට අරවින්ද ඩි සිල්වා ප්‍රමුඛ ස්ථානයක් ගත්තේය. අරවින්ද ඩි සිල්වා තම ක්‍රිකට් දිවිය තුළ ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 93කට සහ එක්දින තරග 308ක් ක්‍රීඩා කරන්නට සමත් විය. ශ්‍රී ලාංකිකයන් ලෙස 96 ලෝකුස්ලාන් ජයග්‍රහණය කිරීම පමණක් නොව විශිෂ්ට ජයග්‍රහණ රාශියක් සඳහා පුරෝගාමී චරිතයක් ලෙස ඔහු කටයුතු කළේය. ක්‍රීඩකයෙකු ලෙස රට වෙනුවෙන් ලබා දුන් කීර්තියට අමතරව පසු කාලීනව ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කර ඇත. 2023 වසරේදී ICC කමිටුව විසින් ඔහුව ක්‍රීඩාව තුළ සිටින්නා වූ අතිවිශිෂ්ටයන්ගේ ලයිස්තුවට ඇතුළත් කරන ලදී. ඒ Hall of Fame ලයිස්තුව තුළ ශ්‍රී ලාංකිකයින් 4 දෙනෙක් පමණක් සිටීම වැදගත් විශේෂ කාරණයකි. ඒ අතුරින් ලොවම පිළිගන්න ශ්‍රී ලංකාවේ අතිදක්ෂම පිතිකරුවෙක් ලෙස අරවින්ද ඩි සිල්වා නමින් හඳුන්වන්නට පුළුවන්. අද වන විට ව්‍යාපාරික ක්ෂේත්‍රය තුළදී ඔහු ප්‍රමුඛ පෙළේ ආයෝජකයෙකු සහ ව්‍යාපාර නායකයෙකු වන අතර තේපල වෙළඳාම්, ලොජිස්ටික්ස් සහ මූල්‍ය සේවා යන ක්ෂේත්‍රයන්හි ඔහු කීර්තිමත්ය. අයිබෝන් තාමත් ආදරෙන් පිළිගන්න ඔබතුමාව. ප්‍රථමයෙන්ම අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ ඔබතුමාට. මට අවුරුදු 11යි 1996 මාර්තු මාසේ හරියටම අවුරුදු 30කට ඉස්සරලා ඒ ලෝක කුසලානේ ජය ගන්න මොහොත තමයි මට පෞද්ගලිකව ශ්‍රී ලාංකිකයෙක් වීම පිළිබඳව ආඩම්බරේ වැඩිම දැනුන දවස. එදා ඉඳලා ලෝක ඉදිරියට පිටරට යාළුවෙක් හම්බුණත් අර බය නැතුව ආඩම්බරෙන් කතා කරන්න පුළුවන් වුණා. ඒ හේතුව ඔබතුමා. ඒ නිසා ප්‍රථමයෙන්ම ස්තුතිවන්ත වෙනවා අපිට මේ වගේ හැඟීමක් දුන්නේ ගැන.
ඒ සමග මහන්න කැමති ඔබතුමා දකින ආකාරයට මොකක්ද මේ අපේ ශ්‍රී ලාංකික අනන්‍යතාව අපේ විශේෂත්වය කුමක්ද ක්‍රිකට් ක්‍රීඩකයෙක් හැටියට ශ්‍රී ලාංකිකයෙක් හැටියට ඔබට මතක් වෙන දේවල් මොනවද? ඇත්තටම බොහොම ස්තුතියි මේ සාකච්ඡාවට මාව පවත්වාගත්ත එකට. ඉස්සෙල්ලාම මම කියන්න කැමති මේ එදා තරංගය ජයග්‍රහණය කරන්න මමයි මේ ප්‍රමුඛ වුණේ කියලා මං හිතන්නේ ඒක නෙමෙයි හරි උත්තරේ. ඇත්තටම අපි කණ්ඩායමක් වශයෙන් ක්‍රීඩා කරලා ඒ කණ්ඩායම එක පවුලක් වගේ ක්‍රීඩා කරපු කාරණය හන්ද තමයි අපිට ඒ ජයග්‍රහණය ලැබුණේ. ඉතින් අද මමත් හැම වෙලාවෙම කියන්නේ ක්‍රිකට් ක්‍රීඩාව විතරක් නෙමෙයි හැම අතින්ම අපිට ජයග්‍රහණය ලබන්න රටක් වශයෙන් හරි මම හිතන්නේ අපි සියලු දෙනාම එකමුතු වෙලා එක පරමාර්ථයක් ඇතිව මේ රටක් දියුණු කරන්න තමයි වැඩ කරන්න ඕනේ. ඉතින් ඒක තමයි මම හිතන්නේ තරුණ පරපුරටත් මම අද දෙන අවවාදය. තාමත් වැදගත් පණිවිඩයක්. අපි ඒක තවත් ගැඹුරට යන්න. නමුත් ඔබතුමා හරි නිහතමානීව කතා කරනවා. තාමත් අපි කවදාවත් මැච් එකක් එච්චර බලලා නැහැ අපි. ඔබතුමා කඩලු 3ක් ලබා ගත්තා. කැචස් දෙකක් කැල්ලුවා. ලකුණු 100කුත් ගැහුවා. තරංගේ වීරියක් තුන. ඊට ඉස්සෙල්ලා සෙමි ෆයිනල් එකෙත් කළා. ඒක නිසා අපිට අමතක කරනවා. නමුත් ඔව් සැබවින්ම කණ්ඩායමක් හැටියට එකමුතුව ක්‍රීඩා කළා. නමුත් කොහොමද ඒ කාලේ කවුරුත් හිතුවේ නැහැ ශ්‍රී ලංකාවට කොහොම ජය ගන්න පුළුවන් කියලා. රින්ග්‍රේසින් කිව්වේ අන්ඩර්ඩොග්ස්. අපි ඒකෙන් ගණන් ගත්තෙත් නැහැ මේගොල්ලෝ නම් බැරි වෙයි කියන හැඟීමක් තමයි නිතරම කට්ටිය කිව්වේ. එහෙම ලෝකයක්ම කියද්දි අපිට බෑ. ඔයගොල්ලෝ පොඩි වැඩි. ඔයගොල්ලෝට තාම එතනට එන්න බෑ කියද්දි කොහොමද ඒ වගේ අදිෂ්ඨානයක් ඇති කරගන්නේ? අපිට පුළුවන්, අපි දිනනවා, අපි ඉහළ මට්ටමකට ප්‍රමිතිකට සෙල්ලම් කරනවා. එහෙම මනසක් හදාගන්නේ කොහොමද? ඇත්තම මම හිතන්නේ ඒක හුඟක් වෙලාවට ඇති වෙන්නේ තමාට ආත්ම විශ්වාසය නැති වෙනවා. මේ අපේ රටේ ඉගෙනුම ලබන පාසල් වලින් තමයි ඒක අපිට ලබා දෙන්න ඕනේ. ඇත්තටම ඉතින් මම ඉතාමත් සන්තෝෂයි මගේ විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලේ මට ඒ අඩිතාලම දාලා දුන්නා. මොකද මම හිතන්නේ මම DSN එක එකට යන්න පටන් ගත්තම අපි අවුරුදු 1967 පටන් ගත්ත පාසලක් පොඩි අවුරුදු ගානක් තිබුණේ. නමුත් එවිට හිටපු විදුහල්පතිතුමා RIT අලස්මැතිතුමා කවදක්වත් හිතුවේ නැහැ අපි අවුරුදු 100ක් කර 150ක් පරණ රාජකීය පාසල හරි සෙන්ට් තොමසස් විදුහල හරිට වඩා යටත් කියලා. මොකද මං හිතුවේ ඒ වෙලාවේ එතුමා හිතුවේ අපේ පාසලත් ඒ තත්ත්වයටම තියෙන පාසලක්. ඉතින් අපි ඔක්කොටම දුන්න ඒ මානසික හයිය මේ කවදක්වත් ඉදිරියට ගිහිල්ලා මේ බය වෙන්න එපා කියලා මේ මොකද අපි සහ ඒ ළමුන් කිසි වෙනසක් නැහැ කියලා. ඉතින් ඇත්තෙම බැලුවොත් අද ලෝකේ අපේ රටේ ඉන්න මිනිස්සුත් පිට රටක ඉන්න මිනිස්සුත් කියලා කිසි වෙනසක් නැහැ. අපේ අයට හුඟක් වෙලාවට තේරෙයි හැකියාව පැත්තෙන් බැලුවත් පිට රටකට ගියාම අපේ අයට තියෙන හැකියාව හුඟක් රටවල් වල ඉන්න මිනිස්සුන්ට ඒ හැකියාව නැහැ කියලා. ඉතින් ඒ අතින් මට හිතෙන්නේ ඒක අපේ පාසල් වල දාන අඩිතාලමින් ඒ කොන්ෆිඩන්ස් එක සෙල්ෆ් කොන්ෆිඩන්ස් එක එන්න ඕනේ පාසලකින්ම තමයි. මොකද එතන තමයි හුඟක් වෙලාවට ළමෙක් වැඩි වෙලාවක් යොමු කරන්නේ. ඉතින් ඒක මට ඉතාමත් අත්‍යවශ්‍ය දෙයක් තමයි කොන්ෆිඩන්ස් බිල් කරන එක. එක ළමෙක් ඉස්කෝලකින් එළියට එනකොට ඒ ළමයා එන්න ඕනේ ඒ ළමයාට තියෙන්න ඕනේ ආත්ම විශ්වාසයක්. ඉතින් මං හිතන්නේ ඒක ඇති කරොත් මං හිතන්නේ ඉගෙනීමට වඩා හුඟක් වටිනවා. මොකද මම දන්නවා මම ක්‍රිකට් ගහන්න ගියාමත් පළවෙනි පාරට එංගලන්තේ ගියාමත් මට හිතුණා මට වඩා මේ එංගලන්තේ කට්ටිය මොකද කවුන්ටි ක්‍රිකට් මම පළවෙනි පාරට ගහන්න ගියේ ලංකාවෙන් පළවෙනි පාරට කෙනෙක් ගියේ. ඇයි අපිට මේ අවස්ථාව ලැබුණ නැත්තේ? මොකද අපි හොඳ නැද්ද? ඉතින් ඒ ඩවුට් එක හැමතිස්සෙම තිබුණා. මේ එනමුත් තරඟ ටිකක් ගහනකොට ඒගොල්ලන් එක්ක කතා කරනකොට අපිට තේරුණා ඒගොල්ලන්ගේ මානසික තත්ත්වයේ අපේ මානසික තත්ත්වයේ කිසිම වෙනසක් නැහැ.
ඒගොල්ලන් හිතන්නේත් අපි හිතන විදිහටම තමයි ඒගොල්ලන්ටත් ප්‍රෙෂර් තියෙනවා අපිට තියෙන විදිහටම. ඉතින් මනුස්සෙක් ගත්තොත් ඒගොල්ලන් අපි කියලා කිසි වෙනසක් නැහැ. ඉතින් ඒක තමයි මට ඒ වෙලාවේ ලැබුණ එක්ස්පෝෂර් ඔපචුනිටි එක. ඉතින් ඒකෙන් මට ඒ අවස්ථාවෙන් හුඟක් ඒ වෙලාවේ ඒ කවුන්ටි සීසන් එකෙන් මට ඒ අත්දැකීම ලබා ගන්න හම්බුණා. ඉතින් මට ඒකෙන් පස්සේ තමයි මට ආත්ම විශ්වාසය ආවේ. මට එතන ගිහිල්ලා ලෝකෙ ඕනෙ කෙනෙක් එක්ක තරඟ කරන්න පුළුවන් කියලා. මම ඔබගේ ක්‍රිකට් ක්‍රීඩා ගොඩාක් උමනාවෙන් නරඹන නිසා මම ගිහලා බැලුවා ඒ කවුන්ටි මැචස් උත්. එහෙනම් බැලුවා පළවෙනි කෙනා ලංකාවෙන් ගිහිල්ලා කවුන්ටි ගහන්න. ඒකට කිසිම බයක් දැක්කේ නැහැ. එතනට ගිහිල්ලා ගහපු පහරවල් ඒ ක්‍රියාත්මක හරි කොන්කරින් ඇටිටියුඩ් එක. ගිහිල්ලා මම මෙතන ප්‍රවේගාත්මකව මම ක්‍රියා කරනවා. එහෙම මම හිතන්නේ අපේ නව පරපුරට ගොඩක් වැදගත්. ඒ කියන්නේ පුදුම ආත්ම විශ්වාසයක්. ඔව් මම පළවෙනි කෙනා ලංකාවෙන් යන්න. ඔව් අපි කුඩා දූපතක්. ඔව් මේ රටේ තමයි ක්‍රිකට් පටන් ගත්තේ. අමාරුයි මේ කන්ඩිෂන්ස් අපිට ලේසි නැහැ. අදාළ නැහැ. කොහොමද මේ වගේ ෆෝකස් එකක්, ඩිටර්මිනේෂන් එකක්, කොන්ෆිඩන්ස් එකක් කොහොමද ඇති කරගත්තේ? පාසලෙන් ලොකුලක් ලැබුණා. මොකද ඊට අමතරව මොන හරි විශේෂ දෙයක් තියෙන්න ඕනේ මෙතනට එන්න. මං කෙන් කණ්ඩායම ප්‍රාන්තයට තමයි ක්‍රීඩා කළේ. ඔව් ඇත්තෙන්ම මං හිතන්නේ පොඩි කාලේ ඉඳන්ම මට තිබිච්ච දෙයක් තමයි මගේ තාත්තා මට දුන්න අවවාදයක් තමයි කවදක්වත් බය වෙන්න එපා කියලා ෆේල් වෙනවට. ඉතින් fear of failure තමයි හුඟක් වෙලාවට මිනිස්සුන්ව පස්සට අදින්නේ. ලෝකෙ හැම එක්කෙනාම මිස්ටේක්ස් කරලා තමයි ඉස්සරහට යන්නේ. ඉතින් අපි බිස්නස් එකක් කරලත් මම වැටිලා තියෙනවා, ක්‍රිකට් ගහනකොටත් ෆේල් වෙලා තියෙනවා. හැබැයි හැමතිස්සෙම බලන්න ඕනේ කැරක්ටර් එක වැටුනම Tamanට ආයෙත් නැගිටින්න පුළුවන්ද කියලා. නැගිටලා බයක් නැතුව ඒ මිස්ටේක්ස් කර හරි ඉස්සරහට යන්න ඕනේ. හැබැයි යන ගමන් එක ඉතාමත් අත්‍යවශ්‍ය දෙයක් තමයි ඒ කරන මිස්ටේක්ස් වලින් ඉගෙන ගන්න ඕනේ. ඒක තාම අද වෙනකම් මම මොනවා ක්‍රිකට් බැලුවත් මම මොනවා හරි ඉගෙන ගන්න හදනවා. මොකද මම රිසර්ච් වලට හරි ආසයි. ඉතින් ඒක හන්දා ඒ කරන හැම දෙයක්ම මම බලනවා මොකද්ද මට ඊට ඉස්සෙල්ලා මම මේකක් කරන්න ගිහිල්ලා වැරදුනා නම් ඒකෙන් පාඩමක් ඉගෙනගෙන මම කොහොමද ඒක හරි ගස්ස ගන්න. ඉතින් එහෙම ගියොත් මං හිතන්නේ හුඟක් දුරට දියුණුවක් ලබා ගන්න පුළුවන්. මොකද අද වුණත් අපි මිස්ටේක්ස් කරනවා. මොන සමහර වෙලාවට ගන්න ඩිසිෂන්ස් ඒ අවස්ථාවල් වල අපි ගන්නවා බිස්නස් ඩිසිෂන් එකක්. එහෙම නැත්නම් ක්‍රිකට් ගහනකොට වුණත් අපි ෂොට් එකක් ගහලා අවුට් වෙනවා. ඉතින් ඒවෙන් අපි ඉගෙන ගන්න ඕනේ මොකද්ද මයින්ඩ් එකේ වැඩ කරේ ඒ වෙලාවේ. ඉතින් ඒ මොන කාරණයක් හන්දද සමහර වෙලාවට ඒ වගේ කාරණා ආයිත් එනවා, ඒ සිටුේෂන්ස් එනවා. ඒ වෙලාවට අපි කොහොමද ඇඩැප්ට් වෙන්නේ? ඒක තමයි කියන්නේ එක්ස්පීරියන්ස් කියලා. ඉතින් ඒකයි මම හිතන්නේ මම හැමදාම කියනවා මට ඒ ලෙවල් එකත් කරන්න හම්බුන්නේ නැහැ ක්‍රිකට් හන්දා. මොකද මම සිලෙක්ට් වුණා ටුවර්ස් දෙකකට යන්නේ අවුරුදු දෙකේම. ඉතින් මම හැමදාම කියන්නේ මට ක්‍රිකට් ෆීල්ඩ් එකේ ඉගෙන ගන්න හම්බ වෙච්ච දේ ක්ලාස්රූම් එකට වඩා ඒ ක්‍රිකට් ෆීල්ඩ් එකේ ඉගෙන ගන්න හම්බ වෙච්ච දේවල් ඉතාමත් වටිනවා කියලා මගේ ජීවිතේ අද මේ තත්ත්වයට ගෙන්න ගන්න. ඔබතුමා එතනින් ක්‍රිකට් පිටිය ඉගෙන ගත්ත දේවල් වලින් අපේ රටක් හැටියට ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා අපේ අනාගත ගමන ගැන හිතන අවස්ථාවේදී. තව එක දෙයක් කියලා ගොඩක් තරුණ කට්ටිය මේ අවස්ථාවේදී හිතනවා මේ ලංකාවේ ඉඳලා අපිට දෙනන්න අමාරු ජයග්‍රහණය කරන්න බෑ ජීවිතේ. අපි කොහේ හරි පිටරට යන්න ඕනේ. මෙතන දැන් ඔක්කොම ප්‍රශ්න විසඳෙනවා. ගියොත් හරි. මෙහි අර ග්‍රාස් ඉස් ග්‍රීන්. එතන දැන් ඔක්කොම හරි මෙතන ප්‍රශ්න. ඒ වගේ මානසිකත්වයක් තියෙන තරුණයෙක්ට ඔබතුමා මොනවද කියන්න පුළුවන්? ලේසියෙම ක්‍රිකට් වලින් විශ්‍රාම ගියාන් පස්සේ වෙන කොහේ හරි ගිහිල්ලා ව්‍යාපාරයක් කරන්න තිබුණා. නමුත් මේ රටේම ව්‍යාපාරිකයෙක් වෙන්න ඔබතුමා තීරණය කරා. මම හිතන්නේ ලෝකේ ව්‍යාපාර කරන්න අපහසු රටක්. ඒ අපිට යුද්ධයක් තිබුණා, අපිට සුනාමි තිබුණා, කොවිඩ් තිබුණා, ආර්ථික ව්‍යසන තිබුණා, පාස්කු ප්‍රහාර තිබුණා. ඒ ඇස්සේ ව්‍යාපාර කරන්න ඇයි මේ රටම තෝරගෙන මෙහෙම හිටියේ? ඇත්තම මේ රටට තියෙන කැක්කුමකුයි මම හිතන්නේ අපේ රට අපි මෙහි වෙන තැනකට ගියාම අලුත් තැනක්. ඉතින් මට හිතෙන දේ තමයි ඔය යුද්ධ කොවිඩ් තියෙන ප්‍රශ්න ලෝකෙ හැමතැනම තියෙනවා. හැබැයි එක දෙයක් අපිට දියුණු කරන්න පුළුවන්.
ඒක තමයි ලංකාවේ ගන්න පොලිසිස් ගවර්න්මන්ට් එකක් ගන්න පොලිසිස් රටකට හරියන පොලිසිස් අරගෙන ඒක සස්ටේනබල් විදියට කන්ටිනියස්ලි ඒ පොලිසි එක මත ඉන්නවනම් රටත් දියුණු කරන්න හුඟක් වෙලාවට ලේසි. එතකොට ඒවට තියෙනවා සමහර වෙලාවට හරි අමාරු ඩිසිෂන්ස් ගන්න. ඉතින් ඒවා මං හිතන්නේ ඒ ඩිසිෂන්ස් හරියට ගන්න නායකත්වය හුඟක් වෙලාවට අවශ්‍යයි. ඒක මං හිතන්නේ ඒකට හිතට එකඟව හරි තීරණ හරි ඩිසිෂන්ස් ගත්තොත් මං හිතන්නේ මේ රටට තියෙන අවස්ථාව තරම් අවස්ථාවක් නෑ හුඟක් රටවල් වලට මට හිතෙයි. එතකොට හැම එක්කෙනාටම බලන්න පුළුවන් වෙයි දැන් වුණත් අපේ ශ්‍රී ලංකාවේ කට්ටිය මගේ යාළුවෝ හුඟක් එනවා. නැවත මම මෙතනට එන්න ඉස්සෙල්ලා පිටරට ඉඳන් ලංකාව පොඩි කාලේ අතහැරලා ගිහිල්ලා දැන් ලංකාවට ඇවිල්ලා ඉන්න 3 දෙනෙක් මම ගෙදර හිටියා. ඒගොල්ලන් ඔක්කොමලා ඇවිල්ලා ඉන්නේ මේ රට අනිත් රටවලට සීගුණයක් හොඳයි කියලා. ඉතින් ඒගොල්ලන්ට ඕනේ ඇවිල්ලා මෙහි රිටයර් වෙන්න. ඉතින් ඇයි මේ අපේ රටේ ඇවිල්ලා රිටයර් වෙන්න බලන්නේ? මං හිතන්නේ ඒ රටේ පොලිසිස් හරිනම් මං හිතන්නේ මේ රට දියුණු කරන්නේ ඒකට බිස්නස් ඔපචුනිටි එකකුත් අපිට දෙන්න පුළුවන්. ඉතින් ඒකට මං හිතන්නේ හුඟක් දේවල් තියෙනවා අපේ රටේ හරියාකාරව කාරණා කරගෙන යන්න. ඉතින් ඒ කළමනාකරණය අපි හරියට ඒ රිෆෝම්ස් ටික හරියට අපි කරගෙන ගියොත් මං හිතන්නේ මේ රටට ලොකු දායාදයක් වෙනවා. මට එකක් කියන්න පුළුවන්. අපේ ඇවිල්ලා තියෙන අපේ රට අයිලන්ඩ් එකක්. ඉතින් පළවෙනි තැනක් අපේ රිෆෝම්ස් හරියටම කරන්න ඕන එක තැනක් තමයි කස්ටම්ස් එක. මොකද මේක අයිලන්ඩ් එකක් වුණාම බඩු එළියට යනවා, බඩු ඇතුළට එනවා මුළු රට වටෙන්ම. ඉතින් අපි ඒ රිෆෝම් එක කරේ නැත්නම් අපිට හරි අමාරුයි රටක් වශයෙන් මේක ඉස්සරහට ගෙනියන්න. ඒක නම්බර 1 තැන. ඉතින් මොකද මේ අයිලන්ඩ් එකක් මේ සස්ටේන් වෙන්න නම් ඒක තමයි අත්‍යවශ්‍යම දේ. ඉතින් ඒකෙන් පස්සේ අපිට කරන්න පුළුවන් තුඟාවක් දේවල් තියෙනවා. මොකද සමහර වෙලාවට මිනිස්සු හිතනවා මේ අපි දැන් ටැක්ස් ගෙවනවා සෑහෙන්න. ඒත් දැන් මට අනිත් එක අපි මහන්සි වෙලා මිනිස්සු වැඩ කරන්න ගන්න ඕනේ ඒ රට ගැන හිතලා රටේ එෆිෂන්සි එක වැඩි කරන්න ඕනේ. මං හිතන්නේ ඒක තමයි අපේ රටේ තියෙන ලොකුම අඩුපාඩුව. මම හොඳ උදාහරණයක් දෙන්නම්. දැන් මගේ ලොජිස්ටික් කම්පනියක් තියෙනවා. කෙනෙක් ඇවිල්ලා මගෙන් ඇහුවා මේ කෙනෙක්ව දන්නවද කියලා, ලොකු තැනක ඉන්න කෙනෙක් දන්නවද කියලා පෝට් එකේ මේ මට රස්සාවක් ගන්න. ඉතින් මං ඇහුවා මොකද්ද නෑ එතන ලොජිස්ටික් මේකේ රස්සාවක් ගන්න. ඉතින් මං කිව්වා මට ඒගොල්ලන්ට කතා කරන්න ඕනේ නැහැ. මට ඔයාගේ CV එක එවන්න මම බලන්නම් ඔයාට මගේ ඔෆිස් එකේ රස්සාවක් දෙන්න. ඊට පස්සේ ඒක දෙන්න කිව්වම මම ඔක්කොම බලලා මං කිව්වා මේ ඔයාට මගේ තැන මං හිතන්නේ මොකක් හරි රස්සාවක් දෙන්න පුළුවන්. මේ ඔයා කැමති නම් එන්න කියලා ඉන්ටර්විව් එකකට. එතකොට එයා කිව්වේ මේ හැරිච්ච ගමම මේ නෑ මම වරායේ වැඩ කරොත් මට හම්බ වෙනවා පෙන්ෂන් එකක් හම්බ වෙනවා. ඒ එක්කම එතන වැඩි මහන්සි වෙලා වැඩ කරන්න ඕනේ. ඒක හන්ද මට හොඳයි මේ එතන රස්සාවක් ගන්න එක. මොකද ඊට පස්සේ මට පෙන්ෂන් එකක් හම්බ වෙනන්ද මට කරදරයක් නැතුව ජීවත් වෙන්න. ඉතින් මං කිව්වා වැඩි මහන්සි වෙන්න නැතුව වැඩ කරලා මොකද්ද ඔයා බලාපොරොත්තු වෙන්නේ කියලා ඔයත් ඉගෙන ගන්න මේකේ දියුණුවකුත් නැහැ නේ කියලා. එතකොට නෑ සර් එතන තමයි හැම එක්කෙනාම රස්සාවක් ගන්න. එතකොට ලේසි අපිට මේ ඕවර් ටයිම් උත් හම්බ වෙනවා. එතන වැඩි අමාරුත් නෑ වැඩක් කරන්න. ඉතින් මම හිතන්නේ මේ මානසික තත්ත්වෙන් අපේ රටේ කට්ටිය එළියට එන්න ඕනේ. ඒකෙන් එළියට ඇවිල්ලා මං හිතන්නේ දැන් හුඟක් අය හිතනවා ඒ වගේ ලේසියට රස්සාවක්
හම්බ වෙන එක හොඳයි කියලා අන්තිමට ඒගොල්ලන් දන්නේ නැහැ. ඒ ඔක්කොම අඩුපාඩු වැඩි වීදන් යන ඒවා ඔක්කොම අන්තිමට ගෙවන්න වෙන්නේ ටැක්ස් පේයර්ස්ලගේ සල්ලි වලින්. තමන්ම තමයි ඒක ආයෙත් ගෙවන්නේ. ඒ නාස්ති වෙන දෙයට ගෙවන්නේ අන්තිමට අපේම කලෙක්ට් කරන මේ සල්ලි වලින්. ඉතින් ඒක හන්ද මං හිතන්නේ මානසික තත්ත්වය වෙනස් කරන්න ඕනේ. මේ රිෆෝම්ස් කරන්නේ ඒවා හරි ආකාරයට මේක ඒ ආයතන දුවන්න. ඒවා හරියට දිවුවම අපේ රටේ තියෙන ටැක්සස් අඩු කරන්න පුළුවන්. මොකද එතන වේදන් අඩු වුණොත් අපිට මෙහින් මේ කන්ට්‍රිබියුට් කරන්න තියෙන ගාන අඩු වෙනවා. ඉතින් මං හිතන්නේ ඒ පණිවිඩේ හුඟක් අඩුයි යනවා මිනිස්සුන්ට. මොකද මං හිතන්නේ ඒක ගවර්න්මන්ට් සර්වන්ට්ස්ලා වුණත් දැනගන්න ඕනේ ඒගොල්ලන් කොච්චර මෙවුව කරත් අන්තිමට ටැක්ස් එකෙන් තමයි ඔක්කොම මේ වැඩිපුර යන වේදන් ඔක්කොම ගෙවන්න වෙන්නේ ඒවෙන් තමයි කියලා. ඉතින් ඒක කොහෙන්ද කලෙක්ට් කරන්නේ? ඒව තමයි අපිට ආයි ටැක්ස් වෙන්නේ. වැට් එකක් වැදුනොත් හැම එක්කෙනාම ගෙවනවා. ඉතින් කාට හරි නාස්ති වෙනවා නම් ඉතින් මං හිතන්නේ ඔක්කොමලා ඒව මේ සේව් කරොත් මං හිතන්නේ මුළු රටටම දියුණුවක් වෙනවා. මොකද ඒ වැඩිපුර සල්ලි දාන්න පුළුවන් රටේ දියුණුවට ඉස්සරහට. ඉතින් මං හිතන්නේ ඒක තමයි අපි හුඟක් තරුණ පරපුරට දෙන්න ඕනේ පණිවිඩේ. දාමතු වැදගත් පණිවිඩයක් අපි නිතරම අහන දෙයක් නෙවෙයි මේ කෙටි ක්‍රම නැහැ සාර්ථකත්වයට. හැම වෙලේම මට මොකද ලේසි දේ ඉක්මනින් මොනවද කරගන්න පුළුවන් පවතන දෙයක් කරන්න බෑ. ඒ සමග මම කැමති ඔබතුමාගෙන් ඉගෙන ගන්න විශේෂයෙන්ම දැන් ව්‍යාපාර කරන අවස්ථාවේදී ලේසි නැහැ. නමුත් ඔබතුමා කිව්වා සමහරක් වෙලාවට බිඳුවරම වැටිලා ආයේ ඉලක්කයක් කරා ඇවිල්ලා ගමනක් යනවා කියලා. කොහොමද ඒ වගේ අර වැටුණු වෙලාව සමහරක් අය හිතනවා නෑ මේකට බිස්නස් කරන්න පුළුවන් ඒගොල්ලෝට තියෙනවනේ ධනයක් තියෙන කට්ටිය විතරයි බිස්නස් කරන්න පුළුවන්. මොකද ඔබතුමා කිව්වා ව්‍යාපාර කරලත් බිඳුවරම වැටලා ආයේ එනවා. එහෙම කොහොමද ආයේ වැටුණු තැනකින් ආයේ නැගිටින්නේ කොහොමද? සමහරක් කියනවා අපි මේ දුප්පත් පවුල් වලින් ඉන්නේ අපිට ඕව කරන්න බෑ. ඒ මානසිකත්වය නැති බැරි මානසිකත්වය නිසා මිනිස්සු හිර වෙනවා. කොහොමද එතනින් මිදෙන්නේ? ඇත්තෙන්ම හැම එක්කෙනාම මතක තියාගන්න ඕනේ ඒගොල්ලන්ට හැකියාවක් තියෙනවා කියලා. දැන් අපේ ක්‍රිකට් ටීම් එක ගත්තත් මේ හැකියාව එක එක අතින් තියෙනවා. දැන් ඒවා ඔක්කොම හරියට එකට 11 දෙනෙක්ට දාලා තමයි කොම්බිනේෂන් එකක් හදන්නේ. ඒකයි ටීම් කොම්බිනේෂන් එක තමයි most important මේ ජයග්‍රහණයක් ලබන්න. ඉතින් අපේ වර්ල්ඩ් කප් එකෙත් තිබුණේ ඒ හැකියාවල් ටික හරි තැන් වලට දාලා ඒකෙන් තමයි අපිට අර හරි පිළිතුරක් ලබා ගන්න හම්බුනේ. ඉතින් දැන් මට තියෙන හැකියාව වෙනස්, සනට්ට තියෙන හැකියාව වෙනත්, කුමාර් ධර්මසේනට තියෙන හැකියාව වෙනත්, එතකොට මුරලිදරන්ට තියෙන හැකියාව වෙනස්, අර්ජුනට තියෙන හැකියාව වෙනස්. අපි මේ හැකියාවල් ටික ඔක්කොම දාලා ඒව ටික කලෙක්ටිව්ලි ගෲප් කරාම තමයි අපිට එන්නේ අර විනින් කොම්බිනේෂන් එකක්. ඉතින් මං හිතන්නේ ඒක තමයි දැන් අසංක කොච්චර ඉම්පෝටන්ට් රෝල් එකක් ගැහුවද කියලා පෙනෙන්නේ නැහැ වටින්. හැබැයි අපි දන්නවා ටීම් එක ඇතුලේ එයා නම්බර 3 බැට් කරනකොට අපි අර ඉස්සරහ දෙන්නට රොමේෂ්ටයි සනට්ටයි දීලා තිබුණා ෆ්‍රීඩම් එක ගිහිල්ලා ගහන්න. පළවෙනි බෝල් දෙකේ අවුට් වුණත් ප්‍රශ්නයක් නැහැ. අපිට ඉන්නවා කන්සොලිඩේට් කරලා ඊළඟ රෙස්පොන්සිබිලිටි එකක් දීලා තිනවා. ඒ රෙස්පොන්සිබිලිටි එක ફોකස් කරලා හරියට කරන්න හැකියාවක් තියෙන්න ඕනේ. මොකද හැම එක්කෙනාගේම තියෙන හැකියාව අයිඩෙන්ටිෆයි කරලා එයාට දුන්නා නම් ෆෝකස් කරලා ඒක කරන්න කියලා මං හිතන්නේ දියුණුවට ඉතාමත්ම අවශ්‍ය දේ ඒක තමයි. ඉතින් මම හිතන්නේ අපි මානසිකව වැටෙන හැම වෙලාවෙකම අපිට පොඩි කාලේ මිස්ටේක්ස් කරලා වැටෙන වෙලාවට තමන්ගේ අම්මා තාත්තා ඉන්නවා, මේ ගුරුවරු ඉන්නවා, විදුහල්පති හිටියා. මට ඒ ඔක්කොමලා මට සහයෝගය දුන්නා ආයිත් ගිහිල්ලා කරන්න තියෙන දේ කරන්න කියලා බය නැතුව. ඉතින් ඒකයි මම කිව්වේ මගේ තාත්තා ඒ අතින් කොච්චර මොනවා හරි ෆේල් වුණත් මට මම සිලෙක්ට් වුනේ නැති වුණාමත් මට මොනවත්වත් කිව්වේ නැහැ. මට කිව්වේ ඒක හොඳයි වෙච්ච එක. දැන් ඔයාට හොලිඩේ එකකට යන්න පුළුවන්. කට්ටියත් එක්ක මේ මගේ ක්ලාස්මේට් නුවරඑළිය යනවා හැම නිවාඩුවටම. යත් එක්ක දැන් ඒක යන්න පුළුවන් මේකට සිලෙක්ට් වෙච්ච නැතිවත්. ඊට පස්සේ එහෙට ගියාම කෝල් එකක් ආවා. ආයිත්
මේ කෙනෙක් ඉන්ජ වෙලා මට එන්න කියලා ඊට පස්සේ හොලිඩේ එක කට් කරලා අපි ආයිත් නැවත ආවා කොළඹට. ඒ දවස්වල පැය 6ක් නුවරඑළියට එලවන්න ඕනේ. උදේ 4:05 විතර ඇති කොළඹට එනකොට ඇවිල්ලා මේ මැච් එක ගහලා ඒ අන්ඩර් 19 ටීම් එකත් එක්ක මෙල්බන් කැවිලියර්ස් ගාලා ඒකේ මෑන් මැච් වුණා. ඒක තමයි මගේ ස්ටාර්ට් එක උනේ. ඒක මට කවදාවත් හිතන්න බැරි විදිහට තමයි මගේ ජීවිතයේ අවස්ථාව ලැබුණේ. ඉතින් ඒ අවස්ථාවල් ලැබෙන ඒවත් තමන් අතාරින්න නරකයි. හැම හම්බ වෙන අවස්ථාවෙම තමන් try කරලා මොකද මම එහෙට ගියාම මම කිව්වා දැන් ආයිත් ඒ අංකල්ට මං කිව්වා දැන් ආයිත් අපි හොයන්න ඕනේ නැහැ. අපි කියමු දැන් අපි ඇවිල්ලා ඉන්නේ අපිට ඒ අංකල් මට කියපු දේ මතකයි තාම. Opportunities don't come every day, so you must go and make use of this opportunity. So then ඒ වෙලාවේ තමයි අපි ආයිත් එළවගෙන ආවේ පැය 6ක් ඇවිල්ලා අපි මං ගිහිල්ලා මැච් එක ගැහුවා උදේ පාන්දර ගහලා ඒක තමයි මගේ ස්ටාර්ට් එක උනේ මගේ කැරියර් එකට. දැන් ඉස්සල රිජෙක්ට් වෙලා යම් කිසි කලකිරීමකුත් ඇති වෙලා වෙන කොහේ හරි යනවා කියලා දැන් මානසිකව වැටලා ඉන්න වෙලාව හිතන්නේ නැහැ. මෙතන අවස්ථාවක් තියෙනවා ගිහිල්ලා කමන්නේ උදේ 4 වුණත් කමන්නේ ඊළඟ දවසේ ගහන රට ගිහලා ගහන. ඒ වගේ අතාරින්න නැති මානසිකත්වය මම හිතන්නේ අපේ ලංකාවේ සාර්ථකත්වයක් අවශ්‍ය නම් ඒ මානසිකත්වය අපිට අවශ්‍යයි. දැන් අපිට තියෙන එක ප්‍රශ්නයක් අපේ ඉතිහාසය බලනකොට තාම අපිට එක්කෝ ලාංකික ගණන්‍යතාවක්. අපේ විවිධ ජාතීන් ඉන්නවා, විවිධ ආගම් ඉන්නවා, විවිධ ආර්ථික පසුබිම් වලින් කට්ටිය ඉන්නවා. කොහොමද අපි මේ කට්ටිය එකතු කරන්නේ? සහ ඔබතුමා දන්නවා අපේ ලංකාවේ ඉතිහාසයේ නැත්නම් මෙතන ජාතිවාදී සිදුවීම් වෙනවා, බෙදුම්වාදී දේවල් වෙනවා. දැන් අවුරුදු 15කට 18ක සැරයක් නිදහස් කාලේ ඉඳලා මොන හරි ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. ඒ ප්‍රශ්න ඇති නොවෙන්න මේ පරපුර මොනවද කරන්න ඕනේ? සහ කොහොමද ඒ වලින් බේරෙන්නේ? ඇයි ඒව භයානක කියලා ඔබතුමාම අපිට කියනවා? මම හිතන්නේ එකම දෙයයි තියෙන්නේ මේ සියලු දෙනාම එකමුතු කරන්නේ ඒක තමයි ක්‍රිකට් ක්‍රීඩාව. මම දන්නවා යුද්ධ කාලෙත් අපිට මොකක් අය කියලා තියෙනවා දෙපැත්තෙන්ම මේ ඒ වෙලාවේ කතා කරලා මේ යුද්ධය නැවැත්තුවා කියලා පර්ල් කප් ෆයිනල් එක බලන්න. ඉතින් ඒ වගේ එකමුතුභාවයක් තියෙනවා නම් මං හිතන්නේ ක්‍රිකට් ක්‍රීඩාව තුලින් මේ සියලු දෙනාම රටේ එකමුතු කරන එක තමයි මම හිතන්නේ ඉතාමත්ම අවශ්‍ය දේ. මොකද දැන් මම චැරිටි එකක ඉන්වෝල්ව් වෙලා ඉන්නවා. ඒක අපි කියන්නේ one world one family. අපේ බුද්ධ ආගමේ උගන්වනවා වගේම අපිට කැක්කුමක් තියෙන්න ඕනේ කාගේ ළමයෙක් වුණත්. දැන් අද ටීවී එකේ බැලුවම සමහර වෙලාවට අර ළමයින්ට වෙන අපරාධ සමහර වෙලාවට ටීවී එක නිවලා බලන්න බැරි තත්ත්වයට එනවා ටීවී එක. ඉතින් මට ඒ වෙලාවේ හිතෙන්නේ ඒ දරුවෙක් අපේ දරුවෙක් වගේ කියලා ඒ හැඟීම එනවා. ඉතින් දැන් අපි ඉන්දියාවේ ෆවුන්ඩේෂන් එකක් තියෙනවා one world one family කියලා. එතන අපි ළමයි මිලියන 10කට හැමදාම මීල් එකක් ලෑස්ති කරනවා. හෙල්ත් එඩියුකේෂන් තමයි අපි මේන්ලි ඒකෙන් ෆෝකස් කරන්නේ. ඉතින් ළමයෙක්ට අත්‍යවශ්‍යම දේවල් ටිකක් තියෙනවා නියුට්‍රිෂන් හෙල්ත් එඩියුකේෂන්. ඉතින් අපි හුඟක් වෙලාවට ඒ ඒරියාස් තුන ෆෝකස් කරලා දැන් බැටික්ලෝ වල හොස්පිටල් එකක් කරලා තියෙනවා. එතනත් ළමයින්ට ෆ්‍රී මෙඩිකල් ෆැසිලිටිස් ඔක්කොම ප්‍රොවයිඩ් කරනවා. ලංකාවේ උතුරු පළාතේ මධ්‍යම පළාතේ දඹුල්ල පැත්තෙන් ඒ පැත්තෙන් ඔක්කොමලට එන්න පුළුවන් තැනක් එහෙ ළමයි වරන් නැත්නම් ඒගොල්ලෝ ඔක්කොම කොළඹට එන්න තියෙනවා. ඉතින් ඔය සර්ජරිස් වලට දැන් අපි සර්ජරිස් එතන කරලා තියෙනවා 3800ක් විතර. දැන් ඉන්දියාවේ අපි මේ ඒකෙම පටන් ගත්තා කාම්බර 1000ක හොස්පිටල් එකක්. එතනත් ඔක්කොම ෆ්‍රී ට්‍රීට්මන්ට් ඔක්කොම කරන්නේ. ඉතින් මම හිතන්නේ දැන් ඒකේ අයිඩියා එක ඇවිල්ලා one world one family ඔක්කොම මුළු ලෝකෙම
දරුවන් අපි හිතන්නේ අපේ දරුවන් කියලා හිතලා ඒ විදිහට වැඩ කරන්න ඒ වගේ හැඟීමක් ඇතිව. ඉතින් මං හිතන්නේ ලංකාවේ අපිට ඉන්දියාව වගේ රටක් ඒ වගේ එකමුතු වෙනවා නම් මං හිතන්නේ ලංකාවේ ඉන්න මිලියන 20කට ඇයි ඔච්චර අමාරු කියලා. ඉතින් ඒක ඒ හැඟීම මං හිතන්නේ සියලු දෙනාගේම හදවතට එන්න ඕනේ කියලා. තමතු පැහැදිලි පණිවිඩයක් අපි අපේ සංවාදය අවසන් කරන්න කාලේ හරස් වෙන නිසා අවසාන වශයෙන් ඔබතුමාට නව පරපුරට විශේෂයෙන්ම Gen Z සහ Gen Alpha පරපුර ලංකාවේ ඊළඟට අරන් යන්න ඉන්න පරපුරට ඔබතුමාට එක උපදේශක් දෙන්න තියෙනවා නම් මේ දේ හරියට කරන්න මේ කාරණා කරන්න අපිට පුළුවන් සහ ඇයි තාමත් ඔබතුමාට ලංකාවේ බලාපොරොත්තුවක් තියෙන්නේ? ඇයි අපිට පුළුවන් කියලා ඔබතුමා හිතන්නේ? ආර්ථික වශයෙන්, දේශපාලනික වශයෙන්, ක්‍රීඩාව වශයෙන්, සංස්කෘතියක් වශයෙන් අපිට ඉස්සරහට යන්න පුළුවන්. ඇයි කියන දේ ඔවුන්ට දිරි ගන්නන්න පුළුවන් නම්. මොකද මම මගේ දරුවන් කොහේ ඉගෙන ගන්න ගියත් මං හිතන් ඉන්නේ ඒගොල්ලන් ආයිත් එයි කියලා. ඉතින් අපේ තරුණ පරපුරට මං හිතන්නේ අපේ දුවන ව්‍යාපාරවලත් මම හැමදාම කියන්නේ දැන් අන්තිම දවස් ටිකේ අපි මේ දවස් ටිකේ අපි බජට්ස් කරනවා. ඒත් අපි කියන්නේ එකම දෙයයි සීනියර් ස්ටාෆ් එකට මම හැමදාම කියන්නේ අපි තරුණ පරපුරට අවස්ථාව දෙන්න. මොකද ඒක කරේ නැත්නම් අපේ තරුණ පරපුර හුඟක් වෙලාවට ඒක හන්ද තමයි හුඟක් වෙලාවට කනගාටු වෙලා රට දාලා යන්නේ. මොකද අපි ඒගොල්ලන්ට අවස්ථාව දීලා ඒගොල්ලන්ට රෙස්පොන්සිබිලිටි එකක් දීලා ඒගොල්ලන්ව අපි නගලා ගත්තේ නැත්නම් අපිට මේ රට දියුණු කරන්න බෑ. අද ඉන්දියාව ඇයි මේ තත්ත්වෙ ඉන්නේ? මොකද ඒගොල්ලන්ගේ තරුණ පරපුර ඉගෙනුම පිටරටවල් වල ලබාගෙන ඒගොල්ලන්ට අවස්ථාව දෙනවා ඇවිල්ලා ඉන්දියාවේ ව්‍යාපාර කටයුතු කරගෙන යන්නේ. ඒගොල්ලන්ගේ අලුත් අයිඩියාස් එක්ක ඒ විදිහට නවීන විදිහට වර්තමාන විදිහට වැඩ කටයුතු කරගෙන යන්න. ඉතින් ලංකාවේ ප්‍රශ්නයක් තමයි පරණ කට්ටිය කවදක්වත් ආස නැහැ තරුණෙක් කෙනෙක්ට දැනක් දීලා එයාට අයින් වෙලා ඉන්න. ඉතින් ඒ මයින්ඩ්සෙට් එක අපි කොයි වෙලාවක හරි අපි මේකෙන් අපේ හිතෙන් අයින් කරගන්න ඕනේ. ඉතින් ඒක තමයි මම දැන් කරන්න යන පළවෙනිම දේ. මම හැමදාම මගේ නායකත්වයේ කට්ටියට කියන්නේ දැන් අපි තරුණ පරපුර ගෙනල්ලා අපි ඉන්න ඕනේ බෝඩ් ලෙවල් එකේ ඒගොල්ලන්ට පොඩ්ඩක් ගයිඩ් කරන්න. ඒගොල්ලන්ට මිස්ටේක්ස් කර දුවන්න අරින්න. ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි අපි ඉන්නවා ගයිඩ් කරන්න. එහෙම තමයි අපිට හම්බුනේ අවස්ථාව. ඉතින් මං හිතන්නේ ඒ විදිහට අපි මයින්ඩ්සෙට් එකක් හැදුවොත් මුළු සීනියර් ලෙවල් එකේ රටේ ඉන්න ඇඩ්මිනිස්ට්‍රේටිව් ස්ටාෆ් එකත් එක්ක මං හිතන්නේ හුඟක් දේවල් දියුණු වෙයි. මොකද පිට රටවල් වලින් එන ළමයින්ට අපිට අවස්ථාව දෙන්න පුළුවන් ඒගොල්ලන්ගේ අලුත් අයිඩියාස් ඔක්කොම ඉම්ප්ලිමන්ට් කරලා අලුත් රටක් දුවන්න. ඉතින් මං හිතන්නේ ඒක තමයි මගේ ඩ්‍රීම් එක මේ ඒක ඉක්මනටම වෙයි කියලා. බොහොම ස්තුතියි ඔබතුමා. මම දන්නවා ගොඩක් කාර්යබහුලයි මේ කාලේ අපලා දුන්නට. අපි සාමාන්‍ය ඔබතුමා දන්නේ ඔබතුමාගේ හුක් පාරවල්, පුල් පාරවල්, කවර් ඩ්‍රයිව් පාරවල් නමුත් ඔබතුමාගේ ප්‍රඥාව සහ නමන පරම්පරාවට දෙන උපදෙස් ඉතාමත් වටිනවා. මම හිතන්නේ මේ වැඩසටහන බලන ගොඩක් අයට ජීවිතේ හදාගන්න අවශ්‍ය වැදගත් අත්විවරමට දේවල් ගොඩක් ඔබතුමා ලබා දුන්නා. ඉතින් බොහොමත්ම ස්තුතියි. අපි බලාපොරොත්තු වෙනවා දිගින් දිගටම ඔබතුමාගෙන් ඉගෙනගෙන අපි හැමෝටම ආඩම්බර වෙන්න පුළුවන් රටක් නිර්මාණය කරන්න. බොහොම ස්තුතියි. එහෙමනම් අපි ලබන සතියේ හමු වෙමු මගේ රට සංවාදයේ සමගම. අපි ඔබ සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා අප සමග එක්වීම ගැන. අපිට පුළුවන් YouTube page එක subscribe කරන්න සහ ඔබගේ අදහසත් අපිට දක්වන්න. අපි හැදෙමු රට හදමු. මේ අපේ රට. අපි හැදෙන වැඩෙන රට අපේම මව්බිම. බොහොම ස්තුතියි.